You made it for me? Yes. You are so young. Really? Hello. සුබ දවසක් යාළුවනේ. සුපුරුදු විදිහට අදත් වැඩට යන ගමන් ඉන්නේ. අද තියෙනවා වැඩ ගොඩක්. ඊයේ අපිට හවස වැස්සා. ඒ හින්දා ඊයේ අපිට මේ සප්ලිමන්ට් කරගන්න බැරුව ගියා. අද වැස්සේ නැත්නම් සමහර විට අපිට ඔටි හම්බෙයි. බලමු. ඒ වගේම තියෙනවා අද සර්ප්‍රයිස් එකක්. කෙනෙක්ව සර්ප්‍රයිස් කරන්න යන්නේ. ඒ හින්දා වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න දිගටම. වැඩට යනකම ඔයාලට පෙන්නන්න දෙයක් තියෙනවා කියලා හිතනවා. පෙන්නන්නම් මෙහෙ දැන් මේ වින්ට් එක ඉවරයිනේ. වින්ට් එක ඉවර වෙලා දැන් තියෙන්නේ ස්ප්‍රින් එක. ස්ප්‍රින් එක පටන් ගද්දි මම ඔයාලට පෙන්නන්නම් මේ පරිසරේ වෙනස් වෙලා තියෙන විදිහ. දැන් ලස්සනට කොළ පාටට දළු දාගෙන එනවා. දැන් ලස්සන වෙගෙන ඉන්නේ පරිසරය. කොහොමින්ද මම ඔයාලට පෙන්නන්න ඒක. ඔයාලට පේනවද ගස්වල දැන් ලස්සනට කොළ දාගෙන ඉන්නේ. දැන් කොළ පාට වේගෙන සීත කාලේ මේ ඔක්කොම කොළ තිබුණේ. කොළ වේලිලා හැරිලා ගස්වල නටු විතරනේ තිබුණේ. දැන් හැම ගහක්ම කොළ පාට වේගෙන එන්නේ. ඒ වගේම මම ඔයාලට තව පෙන්නන්නම් මෙහෙ මේ යුරෝපේ මම දන්නේ අනිත් රටවල මෙහෙ රුමේනියාවේ නම් දැන් මේ වින්ට් එක ඉවර වෙලා ස්ප්‍රින් එක පටන් ගද්දි දැන් ගස්වල කොළ මල් හැදෙනවනේ. සාමාන්‍යයෙන් මෙහෙ ගස්වල කොළ හැදෙන්න කලින් ඉස්සෙල්ලාම හැදෙන්නේ ගස්වල මල්. මම ඔයාලට පෙන්න අපේ වටේටම තියෙන කඳුයයක්නේ. මේ කඳුයයි පුරාවටම සුදු පාට ලස්සනට මල් විපෙනවා. මේ තියෙන්නේ මේ ගහේ ගහේ කොළ හැදෙන්න කලින් ඉස්සෙල්ලාම හැදෙන්නේ මල්. මේ කහ පාට මල් හැම ගහකම වගේ එහෙමයි. ලොකු ගස්වල කොළ හැදෙන්න කලින් ගස්වල මල් හැදෙනවා. මේ මම දන්නේ ඇත්තට මේ අනිත් යුරෝප රටවලත් එහෙමද කියලා. යුරෝප රටවල ඉන්න කට්ටිය කමෙන්ට් එකක් දාන්න. හෙඩ් බස් එන බඩුත් අරගෙන හෙඩ් බස් එන බඩුත් අරගෙන පොඩක් උනන් දෙලම කරපල්ලා. ඒක දැන් බලාගන්න කොහොමද කන්නේ කියලා. බට සම්බන්ධව දමිත් අමතන්න. බට සම්බන්ධව දමිත් එස්ලෝන් නෑ දැන් ඩිප්ලෝමා. අරු දැක්කොත් එහෙම ගුටි කන්න එනවා. ඌටත් උගලන්නේ මන්නේ වැඩේ. කියාවක් නොමෙත. මේක මෙහෙම ගලවන්න ඔයාලා. ඊට පස්සේ ඒක යටි ධම්ම කියන්නේ වෙන්නේ. යටින් දම කියන්නේ? මෙහි ධම්මලි බං එන්නේ. ඉතින් අර බටේ කපලා දාමු වෙනවා. ඈ? බායි ජොයින්ට් එක නෑ එන්නේ. ඔව්. අරුට කතා කරන්නේ? බොස්! විනේ ආයිච්. දා. කොයි අම්මා හොම. ජල නල කාර්මිකයෝ. ජල විදුලි නම් විදුලි ගිහින් තියෙනවා. ජල යටින් යනවා. අපි මැද්දේ යනවා. අඩු බඩු නෑ. අතින් තමා කරන්න ඕනේ මේ රටේ. රුමේනියාවම ඔක්කොම අතින් කරන් තියෙන්නේ. අතින් පයින් බඩු නෑ. බඩු නෑ.
එන්න. ඉස්ලොම් ගම් නෑ. ගම් ඇත්තටම අපේනේ මේ බොක්කොනේ ගම් දදයි අරකයි මේ කරන්නේ. ගම් නෑ. අතින් තද කෙරුවා. අපරායි ඕන්න ලෙස්සන්ඩ ස්ටෙප්ස් මොනවද අරගෙන ගියා මොනවද? අර ස්ටෙප් බයි ස්ටෙප්. නෑ අර මේ සුදු පාට උතන්නේ මොනවද ඒවට? ට්‍රිප් සීල් නෑ. ඈ? ට්‍රිප් සීල්. ට්‍රේප් සීල් නේ. ඒවන ඔච්චරයි බඩු වැඩ. දැන් දින වතුර යන්න. මල හිතේ බදබල ස්තුතියි. හැබැයි අනිද වන්ද කනවනේ සයිස් එක නිසෙන් නොගන්නවා. ඔයාලට පැහැදිලි කරන්න පුළුවන් කතා කරන්න පුළුවන්? කතා කරන්න පුළුවන්? දමිතන් නය කරන්නේ. තමද කියනවා පැහැදිලි කරනවා. කොහොමද කියන්නේ? ඒ වැඩේ කරන වැඩේ මොකද්ද කරන්නේ කියලා මේක වෙන්නේ. මල්ද මේකෙන් වෙන්නේ දැන් මේ වතුර ලයින් එක තමයි සෙට් කරලා තියෙන්නේ මේකට. දැන් මේකේ මැදට පෝච්චි තියෙනවා. පෝච්චි වල තමයි බෙරි පැල හිටවන්නේ. දැන් මේකෙන් තමයි මේ පෝච්චියට වතුර ලයින් එක දෙන්නේ. එතකොට දැන් අපි වතුර ලයින් එක අහම බරයිනේ. එතකින් හින්දා අපි මේ අඩියෙන් අඩිය වගේ කම්බි බඳින්නේ. එතකොට මේ කම්බියට ඒක හිර වෙලා හිටන හොඳට වතුර ආවට පාත් වෙන්නේ නැහැ. හරි. හදවා කියනවා කියලා කියන්නේ. නෑ දැන් කියන්නේ. Really? You made it for me? Yes. You are so young. Really? Thanks a lot. Thanks, man. So nice. Wow! Stop the video because I want to cry now. Hey. අද සුප්ලිමෙන්ත හම්බුණා අපිට. සුප්ලිමෙන්ත කියන්නේ OT. OT එකට කරන්න තියෙන්නේ මේ බට්ලයින් එකට මේ අන්තිම කෙරෝලර් ක්ලිප් එක හයි කරන්න තියෙන්නේ. අපේ කට්ටිය වැඩ කාපට් එක ගහුවට පස්සේ ලස්සනයි නේ කිරිලික් ගහුවට පස්සේ පට ලස්සන තියෙන්නේ රතු කුරුල්ලා වගේ ඕ කිව්වා කමක් නැහැ කියලා පහට අයි මේ උදේ මට කිව්වේ මේ පහට හරි කමක් නැහැ ඔයාලා වැට්ටි කිවර කරලා මේ පෝලින් 12 ගහලා ඉන්නේ කියලා කිව්වේ දැන් කියලා දෙන්න ඕනේ මොකද කරන්න කියලා අපි මේ ආකාරයට බට්ටිය ගාන තියලා මේකනේ බට්ටිය කපා ගන්න ඕනේ වැල් ටික ගාන දාන්න ලස්සන හිතින් එතකොට තමයි පිළිවෙලට වැඩ ගන්න පිළිවෙලට වැඩ ගන්න තමයි පිළිවෙල කාගේ ලකුණු ලැබෙන්නේ පිළිවෙල පිටිපස්සේ ඉන්නේ පිළිවෙල ඉන්න පිටිපස්සේ සන්දීප් ඔයාලට ඒ ගැන මොකක්ද කියන්න තියෙන්නේ මල්දුගේ පිළිවෙල ගැන පිළිවෙලට මගේ හැමදාම කාපට් එක ගහන එක පිළිවෙල ටිකක් පරක් පහලක් විදිහට ගහනවා. කපන්න වෙයිද? ඒ ග්ලව් දාන්න බලන්න. දැන් කියන්නේ ගහපුවම මොකයි වෙන්නේ කියලා මේකට මේකේ වෙන්නේ වැල් එකේ ජරාව බටේ ජරා හිටපුව එකපාර ජරාව ටික යවන්න පුළුවන් එළියට. හුලක් හිර වුණොත් එම් හුලක් යවන්න පුළුවන්. බටේ ඇතුලේ.
ඒක තමයි කෙරෙන්නේ මේක. එච්චරයි. ඒකයි කෙරෙන්නේ. ඒකයි අපේ දිකා මහත්තයා මොනවා කියයි දන්නේ නැහැ. ලොකු බොස්. දෙවෙනි බොස් මම. සංදීප් කීයද? දැන් ඉන්නේ 4න්. ඈ? දෙකට තුනට එන්න හැදුනේ. දෙකට නගන්න හදන්න බා. දෙකට මම. දෙකේ දෙන්නෙම නෑ. ඩොකියුමන්ට් එක ගන්න. ආ මේ වන්ද වංගේ. ඔයාගත්තේ? දෙයියනේ කියලා 5000කින් වැඩි කරගත්තා. පඩි. තාම ඔයාලා ගන්න බේසික් සර්වි එක හැමමද? ඔයාට වැඩි ප්‍රාම් වෙනවද? මම 5000 හම්බෙන්නේ කොටින් කොහොම හරි. වැඩක් කරන මිනිස්සු. මූණ වෙන්නන්න වගේ එපානේ. ලේ 6000 යුරෝ 8000ද? ලක්ෂ 8යි යුරෝ කීයද එතකොට? ලක්ෂ 8යි කියන්නේ යුරෝ කීයද? 3යි 6යි 3යි යුරෝ එකක් මේ ලක්ෂ 3ක් විතර වගේනේ. මෙතන යුරෝ 1000ක් 3යි 6යි ලක්ෂ මේ යුරෝ මේ 2500ක් නේ? බෙරි ෆාම් වල ස්ට්‍රොබෙරි වල මේ එන්න යන්නේ ස්ට්‍රොබෙරි නෙවෙයි නේද? බ්ලූබෙරිනේ. බ්ලූබෙරි. ඔය ගාරු දන්නේ අපිට මෙදා පාරේ වල බ්ලැක්බෙරි එහෙම සෙට් උන්නේ නැහැ නේ බ්ලැක්බෙරි. හැබැයි මෙදා පාර මේ කප්පාදු කරන්න ගෑනු ඒක බා. ඔය දැන් කපනවද මේ දවස් ටිකේ? ඒක ගිය පාර කැඩුවෙත් නැහැ නේ හැම ගස්වල කුණු වෙලා ගියා. හැබැයි ගිය පාර ඒගොල්ලන්ට වෙලාව සෙට් උන්නේ නැහැ නේ. කඩා ගන්න. ඇයි ඔය අර වැස්ස අර අයිස් වැස්ස කිව්වනේ. ඇසර මේ තේරම හේදිලා ගුණා. කාලදා අඩුවානේ. ගෙඩි කඩනංශයෙන් ඉන්න වලින්දෝ ඒ තමයි. ගෙඩි කිරනංශයෙන්. කියනවා. අම්බේ මහත්තයා බලන්න. හිටියොත් වැඩ පෙන්නුවේ කියා හැබැයි අර අතන කැල්ලනේ. අනිවාර්යෙන් ඔකට පෙන්නන්නේ නැහැ. මම ඉන්නේ ඔකේ. ඒ ගියද එතනමද දෙකනේ. ඒකයි මේ කෙලින්ම එකයි. දෙන්න එකෙත්. ඈ? අපි දෙන්න ඉතින් මැෂින් එකේම නේ. රම්මට දිරින මේ කැල දැම තියම ගුටි කන්න සන්දීපයටයි. මාත් යන්තම් බේරලා ඉන්නේ මූණේ ඔලොප් කරලා ඉන්නේ මිනිහා.